ඔන්න අද ඉතින් අරගෙන ඉන්නේ අපේ පැංචගේ සිඟිති පොලේ පොඩි කොටසක්. ඒගොල්ලන්ගේ ගිය අවුරුද්දේ තිබ්බ සිඟිති පොල ඔයගොල්ලන්ට මතක ඇති මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ පාරත් ඔන්න සිඟිති පොල තියෙනවා. මාර්තු මාසේ 20 සිකුරාදා තමයි මේ සිඟිති පොල තියන්න සූදානම් කරේ. ඉතින් ඒකට හදාගන්න කප් කේක් පැකට් එකක් හදාගන්න මම මේ විදිහට මිනි කප් කේක් ටිකක් බේක් කරගත්තා. මාබල් එකෙන් කප් කේක් ටිකක් ඊට පස්සේ චොක්ලට් කප් කේක් ටිකක් ඒ වගේම වැනිලා කප් කේක් ටික මේ වෙලාවේ තියෙන oven එකේ මේ ටික ඔක්කොම හදලා වර්ග තුනෙන් එක එක දාලා පැකට් කරගන්න තමයි මම බැලුවේ. එතකොට යාට විකුණන්න ලේසියිනේ. මම මේ විදිහට පැකට් කරගන්න ඔන්න ඒ වැඩ ටිකත් හදාගන්න යන්නේ. නම් වර්ග තුනම බේක් කරලා ඉවරයි. දැන් මම මේ ටික වර්ග තුනෙන් එක ගානේ අරගෙන මේ වල පැකට් කරලා පැකට් ටික හදා ගන්නවා. ඇත්තටම පැකට් කරන වීඩියෝ ටික ගන්න බැරි වුණා. ඉක්මනට ඉක්මනට මම මේ ටික හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ පුංචි මුදලාලි මහත්තයාගේ කප් කේක් පැකට් එක මම හදාගත්තේ. ඊට පස්සේ ඉතින් පොලේ ගනුදෙනු කරන විදිය කට්ටියත් එක්ක කතා කරන්න නිල ගණන් කියන්න කියලා ලොකු ටීචර් පුංචි පැංචාන්ව දැනුවත් කරලා ඊට උරුණාට පස්සේ පොල පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් අපේ පුංචි මුදලාලි නෝනලා ලස්සන බඩු විකුණනවා. ඉතින් මේ ඉන්නේ මගේ පුංචි මුදලාලි මහත්තයා. ඉතින් සමාජ සම්බන්ධතා පිළිබඳ මූලික අදහසක් දරුවන්ට ලබා දෙන්න තමයි අපේ පොළ මේ විදියට සූදානම් කරලා තිබ්බ දරුවන්ට. සියලුම දරුවන්ගේ බාරකාරයන්ටත් දරුවන් එක්ක රැඳෙන්න කියලා තිබුණා. දරුවන්ට මුදල් පිළිබඳ නිසි අවබෝධයක් තවම නැති නිසා සහ ඉතින් ඔය විදිහට අපේ සිඟිති පොලේ වැඩ කටයුතු හරිම ලස්සනට සිද්ධ වුණා. ඉතින් වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.